ළමයි ඔයගොල්ලෝගෙන් තියෙන පොඩි ඉල්ලීමක් කරන්න. හැමෝම දන්නවා නේද 16 වෙනිදාට අපේ නඩුව කතා කරනවා කියලා. ඉතින් එදාට සුබ දෙයක් වෙන්න සාධාරණයක් වෙන්න කියලා හැමෝම තම තමන් අදහන ආගම අනුව ප්‍රාර්ථනා කරන්න ළමයි. ආගම කියන්නේ සබදහම කියන්නේ අපිට හැම වෙලේම පිටක් වෙන දෙයක්. ඉතින් නරකක් වෙන්නේ නැහනේ. හැමෝම පුළුවන් විදිහට ප්‍රාර්ථනා කරන්න. මේ රජය අතර කෙලින් තීරණ ගන්නවා කියලා පෙන්වන්නේ ඔන්න ඔය වගේ තැන්. අර ඒ වගේ අර කියන්නේ හරයක් ඇති තැනකට කෙලින් තීරණ අරන් මුන්ට පෙන්වන්න මුන්ටත් බෑ වගේ මට නම් පේන්නේ. කොහොම හරි ගන්න ඔය වගේ තීරණ. දඩස් ගලගෙනම අධ්‍යාපන ප්‍රතිශංස කරන ඒක ක්ෂණිකව ඇප්ලයි කරා. ඉතින් ඒක කරන්න ඕන විදිහ නෙවෙයි කරේ. ඒ වගේ ඒවා තමයි කොන්දපණ තීරණ වශයෙන් ගන්නේ.